ණය මිරිස් වගාවට පොහොර දාන පිළිවෙල අපි දැන් ඉගෙන ගත්තා. ඒ කියන්නේ අමිශ්‍ර පොහොර කොහොමද යොදන පිළිවෙල, කැට පොහොර යොදන පිළිවෙල. දැන් කියලා දෙන්න හදන්නේ බඳුන්ගත ණය මිරිස් වගාවේ බඳුනකට කොහොමද පොහොර දාන ක්‍රමය කියලා දෙන්න හදන්නේ. එතකොට අපි මොන දේ කරන්නත් ඉස්සෙල්ලා පොහොර ගණනය කරගන්න ඕන පොහොරද. දැන් ඕගොල්ලෝ අපි බලමු ඉස්සෙල්ලාම අර අමිශ්‍ර පොහොර දාන හැටි. ඒතර අමිශ්‍ර පොහොර දාද්දී අපි මතකයි මූලික රසායනික පොහොර විදියට පැල හිටවන්න දවස් 2කට කලින් අපි දාන්නේ TSP ග්‍රෑම් 10යි MOP ග්‍රෑම් 5යි. එතකොට ඕගොල්ලන්ට අපි කියලා දුන්නා ගස් 100 නම් මේකෙන් කිලෝ 1යි මේකෙන් ග්‍රෑම් 500යි. එහෙම නැත්නම් මේකෙන් එකකට මේකෙන් භාගයයි. එතකොට ඒ විදිහට අපි අරගෙන මිශ්‍ර කරලා ඒ මිශ්‍රණයෙන් එතකොට එනවා ග්‍රෑම් 15ක්. අපි පොඩ්ඩක් බලමු මූලික රසායනික පොහොර කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි මේ සරලව ඕගොල්ලෝ ගන්නවා නම් කිලෝ ගණන් වලට ඔක මැන ගන්නවා. අපි බඳුන් 3කට අපි ගමු. දැන් බඳුන් 3කට ගත්තොත් TSP ග්‍රෑම් 10 ඒවා 3ක් කියන්නේ ග්‍රෑම් 30ක්. අපි එහෙනම් ග්‍රෑම් 30ක් ගන්නවා. හරි. ඒකෙන් ග්‍රෑම් 30යි. ඒතර ඕකෙන් භාගයක් තමයි MOP අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ කියන්නේ 45ක් වෙන්න අපි MOP දාගන්න මේ ගස් 3කට. හරි 45. එතකොට මේකෙන් තමයි අපිට එක ගහකට ඕන කරන ප්‍රමාණය අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු එක ගහකට කොච්චරක් ඕන වෙනවද කියලා. හරි මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි එක ගහකට අවශ්‍ය වෙන්නේ. ඒකට ඒක තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. මේක කොහොමද පසට මිශ්‍ර කරගන්නේ කියන එක. මේ අපි දැන් පුරවගත්තු බඳුනක්. ඒතර අපි දන්නවා දැන් බඳුන පුරවලා සාමාන්‍යයෙන් බඳුනේ ගැටේ ඉඳලා අඟල් දෙකක් විතර යට මට්ටමට ඉඳින්න තමයි පුරවලා අවසන් කරන්නේ. එතකොට මේකට පසට මේ පොහොර යොදද්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා මේකේ තෙතමනේ තියෙන්න ඕන. අපි කොයිම අවස්ථාවකවත් පොහොර යොදලා වතුර යොදන්නේ නැහැ. පස්සේ තෙතමනේ තියෙනකොට තමයි පොහොර යොදන්නේ. එතකොට අපිට මේ පොහොර ප්‍රමාණය අපිට පසට සමාකාරව කලවම් කරගන්න පුළුවන්. එතකොට මේ කලවම් කර ගැනීමදී තමුන්වසලට පහසු දෙයක් පාවිච්චි කරන්න කලවම් කරගන්න. විශේෂයෙන් ඔය මුල්ලු වගේ පාවිච්චි කරන්න එපා. බඳුන්ගත වගාවේදී පොලිතින් එකේ වැඩිලා මේක සිදුරු වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අපි එහෙම කලවම් කරගන්නවා. යාට කැමති නම් කෙනෙකුට පුළුවන් වෙළඳ පොලේ තියෙන අර බේසල් වර්ගයේ පොහොර මේක හදාගන්න අපහසු නම් පාවිච්චි කරන්න පුළුවන්. එතන පොඩි ගැටලුවක් තියෙන්නේ. බේසල් වල පොහොර වර්ගයේ ෆොස්ෆරස් වැඩි. හැබැයි ඒ සමගම නයිට්‍රජන් පොහොර ප්‍රමාණිකුත් තියෙනවා. ඉතින් මෙතෙන්දි මම ඔයගලන්ට මතක් කරන්නේ සමහර විට ඔයගලන්ට දැන් මේ බඳුනට දාන කාබනික පොහොර ප්‍රමාණය යම්කිසි අවස්ථාවක මදි වුණොත් ඔයගලන්ට පුළුවන් මේ බේසල් වර්ගයේ පොහොර පාවිච්චි කරන්න. ඒතකොට ඒකෙදි අපි ග්‍රෑම් 15ක් තමයි යොදන්නේ. එතකොට ඒ අර විදිහටම කියලා ග්‍රෑම් 15ක් අපිට මේකට යොදන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේක යෙදීමේ අවශ්‍යතාවය අපිට බැරි වෙලාවත් මේකට දාගන්න අවශ්‍ය කරන කාබනික පොහොර ප්‍රමාණය මොනවා හරි මදිකමක් තිබුණොත් පමණක් මේක යොදන්න පුළුවන්. දැන් පොහොර දාන පිළිවෙල අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට මේ සති දෙකේ පැලයක්. ඒකට සති දෙකේදී අපි ඉගෙන ගත්ත මේකට යූරියා තමයි දාන්නේ කියලා. ඒතර යූරියා ග්‍රෑම් 10යි ආසන්න වශයෙන් යූරියා ග්‍රෑම් 10ක් මේ වගේ ගිනි පෙට්ටි තියෙන හිතක් වෙනවා. එතකොට පොහොර දාන නිවැරදිම ක්‍රමය අපිට සකසුරුවම ක්‍රමය වෙන්නේ පොහොර දාන්න ඉස්සර අපි මේකේ පස් ටික හොඳට බුරුල් කරගන්නවා. ඒත් අපි කිව්වා මේකේ තෙතමනයක් තියෙන්න ඕන. හරි පස් ටික බුරුල් කරලා තනකොළ තියෙනවා නම් ඒව අයින් කරලා අපි මේක සෑහළු කරලා ගන්නවා. ඒක පොහොර දාන හොඳම ක්‍රමවේදය තමයි මේක ගැට්ට වටේ එලියක් හදලා ඒ එලියට පොහොර දැමීම අපිට වඩාත්ම සකසුරුවම් වඩාත්ම පහසුම ක්‍රමය.
මේක කලවම් කරන්නත් පුළුවන්. කලවම් කිරිවි නෑ කියලා ලොකු අවශ්‍යතාවයක් නෑ. මේක හිමීට තෙතමනිය සහ ජලය යොදද්දී හිමීට ගහට අවශ්‍ය කරන විදිහට උරා ගන්න. ඒ අපි දැක්කේ දැන් යූරියා ඒ පොහොර දාන හැටි, අමිශ්‍ර පොහොර දාන හැටි. ඉතින් කැට පොහොර දාන හැටිත් ඒ විදිහමයි. කැට පොහොර දාද්දිත් අපි පස කලවම් කරනවා. ඒ කලවම් කරද්දී තනකොළ ඒවා මේවා තියෙනවා නම් ඒවා අයින් කරලා ඊට පස්සේ ඒකෙත් කැට්ට වටේ ඇලියක් හදලා ඒ විදිහට ඉතින් අපි මේ දැන් මේ පාවිච්චි කරන ගෝවර් වර්ගයේ පොහොරක්. ඉතින් අපි අර යූරියා මේකෙන් පුරවලා ගත්තා. නමුත් අපි දල වශයෙන් ඕගොල්ලෝ කිරලා බලන්න සාමාන්‍යයෙන් ගිනි පෙට්ටි කියන්නේ භාගයක් වගේ තමයි මේකට දාන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපි කොතෙක් දැකලා තියෙනවා මේ වගේ කැට පොහොර මෙහෙම උඩට දානවා. ඒක ඕගොල්ලෝ අත්දැකීමෙන් මම බලන්න. ඒ උඩට දැමීමේ තියෙන ගැටලුව මොකක්ද කියලා. මෙහෙම උඩට දාපුවාම වෙන්නේ අපි වතුර දානකොට මේ වතුරත් එක්ක මේ කැට පොහොර පාවෙලා ඇවිල්ලා මේ කඳ ආසන්නයේ මෙහෙම තැම්පත් වෙනවා. ඉතින් මේ වගේ කඳ ආසන්නයේ මේවා තැම්පත් වුණාම මේ පොහොර වල සැරට මේ කඳ වේලිලා බොහෝ විට ගස් මැරෙන්න පුළුවන්. ඒ නිසා වඩා ආරක්ෂාකාරී ක්‍රමය තමයි මේ විදිහට ගැට්ට වටේ දාන්නේ. ඊළඟට අපි මේ වගේ වර්ධනය වෙච්ච පළදරන ගහකට අපි ඊට පස්සේ පාවිච්චි කරන්නේ අමිශ්‍ර පොහොර පාවිච්චි කරනවා නම් යූරියා සහ NPK අපි දල වශයෙන් ගත්තොත් මේ දෙක පාවිච්චි කරන අපි මේ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ ග්‍රෑම් 10 10. ඒකට ඒ වගේ පාවිච්චි කරනවා නම් පෙර ආකාරයටම අපිට පුළුවන් පස කලවම් කරන්න. ඒකට මේ අවස්ථාව වෙනකොට මුළුත් කැඩෙන්න පුළුවන්. මේ අස්සේ තියෙන මුල් ඒ වගේ කැඩෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හොඳට සෑහළු කරලා ගන්න. ඊට පස්සේ අර විදිහටම ඇලියක් හදලා පරිණත පළදරන ගහක්. ඒකට ඒකෙත් අපි පෙර ආකාරයේ වගේම පස හොඳට බුරුල් කරනවා. ඒතර බුරුල් කරද්දී ඉතින් Tamanට පහසු උපකරණයක් ගන්න. දැන් මම නම් මේ හැන්ඩක් පාවිච්චි කරනවා. මොකද පහසුවෙන් මේ බඳුනට හානියක් නොවෙන්න මට වැඩේ කරගන්න පුළුවන් නිසා. ඊට පස්සේ මේකෙත් අර විදිහටම ඇලියක් හදනවා. ඇලියක් හදලා අපි දැන් මේ මිශ්‍ර කරගත්ත අර ප්‍රමාණය දැන් මෙතන ග්‍රෑම් 20ක් තියෙන්නේ. අපි මේ ග්‍රෑම් 20 හලවන්න. ඊට පස්සේ දැන් අපි ඉගෙන ගත්තා මේ අවස්ථාවේදී අපි යුටා හෝ කැල්සිරිච් පාවිච්චි කරනවා. ඒකත් ග්‍රෑම් 5ක් වගේ ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඉතින් මේක අතේ හුරුවෙන් මේක උගුල පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඒකට පහසුයි. වැඩිපුර යොදන්න එපා. වැඩිපුර යෙදීමත් අහිත කරයි. ඒ නිසා ওই විදිහට දාලා අපි දැම්ම අපි යුටා හරි කැල්සිරිච් වගේ දේවල් පාවිච්චි කරේ ද්විතීයික මූලද්‍රව්‍ය සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය පාවිච්චි කරා. හරි. ඊට පස්සේ කැටපෝර යොදනවා නම් ඒ ආකාරයෙන්මයි අපි දැන් මේ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ තාකට. ඒ කියන්නේ පොටෑසියම් වැඩි කැටපෝරක්. ඒකත් එක්ක අපි යුටා වගේ පාවිච්චි කරන්නේ. ඒකට ඒකෙදි අපි පස බුරුල් කරලා අරගෙන පෙර ආකාරයටම එළියක් හදලා එතකොට අපි අර විදිහටම අපි ගෑම් 5ක් තමයි තාකට වර්ගයේ පෝරේ දාන්නේ. ඊට පස්සේ යුටා ගෑම් 5ක් මේ විදිහට අපි පෝර ටික දෙලා. එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා අපි පළල අවස්ථාවේදී කොහොමද පෝර දාන්නේ, පරිණත අවස්ථාවේදී පෝර දාන්නේ කොහොමද ඉගෙන ගත්තා. මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕන බඳුන්ගත වගාවක් කරනකොට සාමාන්‍යයෙන් ගහ වර්ධනය වෙනවත් එක්කම මේකේ මුලත් වර්ධනය වෙනවා. මුල වර්ධනය වෙලා මුලට වෙන ගමන් කරන්න ඉඩකඩක් නැති වුණාම මේකේ මුල සීමා වෙනවා. ඒක සීමාකාරී වෙනවා. ඒකට මුල ඇතුලේ ගිහිලා නගර ගිහිලා සීමාකාරී වෙනවා. ඒ නිසා බඳුන්ගත වගාවේදී විශේෂයෙන් අපි පොහොර යෙදීම පිළිවෙලට
සති දෙකකින් එකට මේ විදිහට පිළිවෙලට කරොත් අපිට හොඳ අස්වැන්නක් තියෙන හොඳ කරල් වලින් තියෙන අපිට සරුසාර වගාවකට උරුකම් මුරුමකම් කියන්න පුළුවන්.